ऐतिहासिक गडलादिनीय श्री सद्धर्म तिलक राजमहा विहारस्थानයේ ගම්පල රාජධානි සමයේ සිවන ගෝණික බාහු මහරජතුමන්ගේ රාජ්‍ය කාල සීමාව තුල මහා විහාර වංශික දිඹුලාගල සංඝ පරම්පරාවෙන් පැවතා ශ්‍රී සීලවංශ ධර්මකීර්ති සංඝරාජෝත්තමයාණන් වහන්සේ විසින් නිර්මාණය කරන්නට යෙදුණු දැනට වසර 700කට ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රීශේෂී බෞද්ධ විහාරස්ථානයක්. බැලු බැලමට ඔබට පෙනෙනවා ඇති හින්දු ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හින්දු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව නිර්මාණය වෙච්ච සම්පූර්ණ කළුගලින් නිර්මාණය වෙච්ච බෞද්ධ විහාරස්ථානයක් තමයි මේ ගඩලාදෙණියේ සද්ධර්ම තිලක රාජමහා විහාරස්ථානය. මේ විහාර පරිශ්‍රයේ සටහන් කරපු ශිලා ලේඛනයේ එහෙම නැත්නම් ගඩලාදෙණී පර්වත ලිපියේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ විහාරස්ථානයේ නිර්මාණය කරනකොට විහාරස්ථානයේ ඉහළ මාලේ ගෙඩිගේ සම්ප්‍රදායට අයිති කුඩා චෛත්‍යයක ආකාරයේ ප්‍රතිමා ගෘහයක් උන්වහන්සේ නිර්මාණය කරලා තියෙනවා. ශිලා ලේඛනයේ දැක්වෙන හැටියට ලෝතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මාතෘ දිව්‍ය පුත්‍රයා අරබයා අභිධර්මයේ දේශනා කළ ආකාරයේ දැක්වෙන ප්‍රතිමාවක් තමයි උන්වහන්සේ ප්‍රතිමා ගෘහය තුල නිර්මාණය කරන්නට යෙදුනේ. 16 වන සියවසේ ඇතිවෙච්ච පෘතුගීසි ආක්‍රමණයකදී ඉහළ මාලයේ නිර්මාණය කරපු සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ ඒ පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් බැහැරගෙන ගිහිල්ලා තියෙනවා. එතන ඉඳලා සියවස් 4කට ආසන්න කාල පරිච්ඡේදයක් පුරාවටම ඒ ප්‍රතිමා ගෘහය හිස් ප්‍රතිමා ගෘහයක් හැටියට තමයි පැවතුනේ. විශේෂයෙන්ම මේ කාරණාව සම්බන්ධයෙන් අපි කල්පනා කරලා මගේ හිතේත් ඒ වගේම මේ විහාරස්ථානයේ විහාරවාසී ගරුතර මහා සංඝරත්නයේ බලාපොරොත්තුවක් තිබුණා මේ විහාර මන්දිරය තුල නැවතත් ඒ තිබුණු ආකාරයට ඒ ප්‍රතිමාවේ අනුරුවක් නිර්මාණය කරලා තැන්පත් කරන්න පුළුවන් නම් වටිනවායි කියන කාරණාව. මම හිතන්නේ මීට වර්ෂයකට පමණ ඉහතදී මේ බෞද්ධාලෝක පදනමේ ගල් සභාපති ජගත් සුමතිපාල මැතිතුමා කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලිංග අමරසිංහ මැතිතුමාත් මේ විහාරස්ථානයේ අරමන්නට පැමිණි අවස්ථාවේදී අර ප්‍රතිමා ගෘහයේ ඒ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීම පිළිබඳව මමත් අපේ සුමංගල හාමුදුරුවොත් අපේ ජගත් සුමතිපාල මහත්මයාට සඳහන් කරේ. ඉතින් ඒ අනුව එතුමා ඒ වෙලාවම තීරණය කරා මම මේ විහාර මන්දිරයේ තැන්පත් කරන ප්‍රතිමාව නිර්මාණය කරනවා කියලා. ඉතින් ඒ දිනේ ඉඳලා මේ ගත වෙච්ච ඊටමත් කෙටි කාල සීමාව තුළ අපේ මහාචාර්යතුමාගේ ඒ පුරාවිද්‍යා ඥානය යොදාගෙන ඒ වගේ මේ විහාරස්ථානයේ සම්බන්ධව තිබෙන ශිලාලේඛන ආදී පැරණි සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අධ්‍යයනය කරලා ඒ තිබුණු ප්‍රතිමාවට සමාන වෙන ආකාරයට උපකල්පනය කරලා සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරන්නට යෙදුණා. මේ කෙටි කාලය තුල මම හිතන්නේ ලක්ෂ 20කට අධික මුදලක් වියපැහැදම් කරලා. ඉතින් ඒ නිසා අද අපි බලාපොරොත්තු වන්නේ ඒ නිර්මාණය කරගත් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ විහාරස්ථානයේට පූජා කරලා අද සන්ධ්‍යා භාගයේදී ඒ පිළිම වහන්සේ ඒ ප්‍රතිමා ගෘහය තුල තැන්පත් කරන්නට මෑණියන්ගේ 8 වෙනි අනුස්මරණය වෙනුවෙන් අද දින මේ පවත්වන උත්සවය ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා පූජා මහෝත්සවය පවත්වන්නට ලැබීම අප කරගත් මහඟු පින්කමක් භාග්‍යයක් ලෙස සැලකනවා. පසුගිය වර්ෂයේදී මේ ස්ථානයට පැමිණි වෙලාවේදී මමත් මා මිත්‍ර මහාචාර්ය මාලිංග අමරසිංහත් අපි ස්වාමීන්වහන්සේගේ අනුශාසනාවේදී පැවසු පරිදි ඒ භාග්‍ය අපට හමු වුණා. එහිදී අපිට තිබුණ එකම භාරදුර කාර්යය තමයි හරියාකාර නියමිත ක්‍රමයට ඒ පිළිවහන්සේ නැවත සාදා පූජා කිරීම. ඒ වෙනුවෙන් ගම්පල යුගයේදී මේ ස්ථානයේ මේ විහාරස්ථානයේ හැදුනේ. ඒ නිසා මහනුවර සම්ප්‍රදායට අනුව පහළ මහලේ තියෙන පිළිවහන්සේ අනුව මේ පිළිවහන්සේ නැවත නිර්මාණය කිරීමට තමයි අපේ වගකීම තිබුණේ. පෘතුගීසි ආක්‍රමණ වලින් විනාශයට පත් කරපු මේ ගඩලාදෙණි විහාරස්ථානයේ ප්‍රතිමා ගෘහයේ ඉහළ මාලයේ චෛත්‍ය ගර්භයේ ප්‍රතිමා වහන්සේ වෙනුවට
උන්වහන්සේට බෙහෙවින් සමානයි අපි අනුමාන කරන ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරලා තැන්පත් කරනවා. මේ වටිනා පින්කම මේ වටිනා විහාරස්ථානය අභිවෘද්ධිය කළා. නැති වෙලා ගිය තත්ත්වය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කළ මේ උදාර පින්කම. බිලිනා සුමතිපාන මැතිණිය ආදරණීය මෑණියන් වහන්සේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධානත්වයේ ධර්මයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළා. ඒ වගේම සුමතිපාන මෞලේ මේ පින්වත් පිරිස උතුරු කඩේ නැගෙනහිර විනාශ වන අපේ විහාරස්ථාන පිළිබඳව දැඩි අවධානයක් යොමු කළා. ඒවා යම් ප්‍රමාණයකට ප්‍රතිසංස්කරණය කරන්නට පුළුවන්කම ලබාගෙන තිබෙනවා. විශේෂයෙන් මේ වෙලාවේ ස්තුති පුද කරනවා මේ කාර්යතාවයේ මේ හැම දෙයකම ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේ සිට මේ සෑම දෙයක්ම වෙනුවෙන් තමන්ගේ ධනය වියදම් කරලා නිස්සරණාධ්‍යාසයෙන් ශ්‍රද්ධාධ්‍යාසයෙන් යුක්තව මේ කටයුත්ත සම්පූර්ණ කිරීමට කැප වුණු බෞද්ධාලෝක පදනමේ සභාපති, ඒ වගේම සුමති හෝල්ඩිස් ආයතනයේ සභාපති පින්වත් ජගත් සුමතිපාල මහත්මයා, ඒ වගේම සමන්තා සුමතිපාල මහත්මිය, ඒ පවුලේ හැම දෙනාටම විහාරස්ථානයේ වෙනුවෙන් අපේ ස්තුතිය පිරිනමන්නට කැමැතියි. අද මේ විහාරස්ථානයේ ලොකු කලෙලියක් දැක්කුණා. බොමනාර්ග විදිහට ප්‍රතිසංස්කරණය කිරි ඒ වගේ පෞරාණික අගයක් තහවුරු වන ආකාරයෙන්
මේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වන තුල්ල කණ්ඩ ප්‍රතිසංකරණ සමන්තාය කියන සංස්කරණී කිරි ආදී රසක් සිද්ධ කර රාජගඩ රාජේනී රජ මහා විහාරස්ථානයේ එනකොට බුද්ධාලම්මන ප්‍රීතිය ඇති කරන්නට සුදුසු වාතාවරණයක් මේ වෙනුවෙන් ගොඩ නැගිලා තියෙනවා.